මේ විදිහට ස්පොට් වෙල්ඩින් කරලා ඉවරලා ඊට පස්සේ මම කැප්කොන් ටේප් දාලා මේ විදිහට අලෝ ගන්නවා BMS එක තියන්න කලින්. එතකොට BMS එකයි බැටරි අතර තියෙන කනෙක්ෂන් එක නැති වෙනවා. මේක heat resistant ටේප් එකක්. ඒ කියන්නේ රස්නයක් ස්පාර්ක් එකක් ආවත් මොකද එහෙම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මේ BMS එක යටට මේ වගේ ටේප් එකක් දානවා. ඊට පස්සේ BMS එකට hot glue දාලා ඉවරලා මේ විදිහට අලෝ ගන්නවා. ඔයගලන්ට දැන් පේනවා මම BMS එකේ ලීඩ්ස් ටික අදාළ තැන් වලට හරියන විදිහට තමයි ස්පොට් වෙල්ඩින් කරලා තියෙන්නේ. ඊට පස්සේ වැඩිපුර කොටස් ටික මේ විදිහට කපලා අයින් කරලා දාලා ඉවරලා කෙලින්ම BMS එකට තියලා ස්පොට් වෙල්ඩින් කරනවා. මේක ඕනනම් අපිට සෝල්ඩරින් කරන්නත් පුළුවන්. සෝල්ඩරින් කරනකොට මේ වැඩි ලේසි නිසා මේ මම ස්පොට් වෙල්ඩින් කරනවා කෙලින්ම තියලා. ඊට පස්සේ බැටරි අනිත් පැත්තේ ලීඩ්ස් එකට අපිට වයර් කනෙක්ෂන්ස් දාන්න වෙනවා. ඒකට මම නිකල් ස්ට්‍රිප්ස් පාවිච්චි කරේ නැහැ. කෙලින්ම වයර් එකම පාවිච්චි කරා. මොකක් හරි බොඩියට ෂෝට් වෙන්නත් පුළුවන් නිසා ඒක ගොඩක් සේෆ්. මේ විදිහට වයර් ටික පාස් කරලා ඉවරලා දැන් වෝල්ටේජස් ටික චෙක් කරනවා. සම්පූර්ණයෙන් 38 වෝල්ට් තියෙන පැක් එකේම මේ විදිහට මේ තියෙන්නේ සෙල් බයි සෙල් වෝල්ටේජ් එක. ඉතින් මෙහෙම තමයි සාමාන්‍යයෙන් පැක් එකක් ඉතින් අපි රිපෙයාර් එක කරන්නේ. වෝල්ටේජස් ඔක්කොම ටික හරි බැටරිය දැන් හොඳ වර්කින් කන්ඩිෂන් එකේ තියෙනවා. දැන් ලාස්ට් ස්ටෙප්ස් ටික මම තව කැප්කොන් ටේප් එකක් දාලා සෝල්ඩරින් ලීඩ්ස් එකත් සිකියර් කරගන්නවා. ඒක ගොඩක් හොඳයි. බැටරි ක්වොලිටි එකත් හොඳයි. මේ විදිහට දාලා හොඳට BMS එකත් සිකියර් වෙන විදිහට හොඳට ටේප් දාගන්නවා. ඊට පස්සේ බැටරි යට පැත්තටත් අපි මේ විදිහට කැප්කොන් ටේප් දාලා හොඳට සිකියර් කරගන්නවා. ආය කිසිම පවර් ලීක් එකක් වෙන්නේ නැති වෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක ආපු ඔරිජිනල් ෆෝම් ටේප් එකක් මේ විදිහට අලෝල වෙලා ඔරිජිනල් බැටරි පැක් එකට මේ විදිහට දාලා සීල්කන් දාලා මේක සීල් කරනවා. ආය වතුර ඇතුළට නොයන විදිහට. ඉතින් මේ විදිහට තමයි මේ බැටරි රිපෙයාර් එක අපි කරේ. ඔයගලන්ටත් ඔයගලන්ගේ බැටරිස් තියෙනවා නම් රිපෙයාර් කරගන්න හරි අලුතෙන් පැක් එකක් හදාගන්න හරි මොන හරි ඕනම જાතිය කස්ටම් පැක් එකක් හදාගන්න ඕන නම් අපිව කන්ටැක්ට් කරන්න. අපේ පේජ් එක අපේ නම්බර් එක දාලා තියෙනවා. අපේ ලොකේෂන් එක තියෙන නිගම්බු. ඔයගලන්ට කුරියර් කරලා ඕන නම් පැක් එක එවන්න පුළුවන්. නැත්නම් ඇවිල්ලා දීලා හරි රිපෙයාර් කරගන්න පුළුවන්. ඉතින් අපේ පේජ් එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා එන්න තව රිපෙයාර් වීඩියෝස්, බැටරි රිපෙයාර් වීඩියෝස්, සෝල්ඩරින් වීඩියෝස් එහෙම බලන්න. එහෙනම් නැවත හම්බෙමු තව වීඩියෝ එකකින්.